අපේ ගණිත පාසලෙන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ගණිතයේ පාඩමක්. සංයුක්ත ගණිතයේ 12 ශ්‍රේණියේ අපි දන්නවා පාඩමක් තියෙනවා. දෛශික පාඩම. ඒ දෛශික පාඩම අන්තර්ගත වෙන්නේ සංයුක්ත ගණිතයේ දෙක කොටසේ. සංයුක්ත ගණිතය දෙක කොටස කියන්නේ ව්‍යවහාරික ගණිතයේ කොටසේ. දුවේ පුතේ මේ ව්‍යවහාරික ගණිතයේ කොටසේ අඩංගු වෙන දෛශික පාඩමෙන් ඔබගේ ප්‍රශ්න පත්‍රයේට ගැටලු දෙකක් ලැබෙනවා. එකක් රචනා ගැටලුවක්. ඒ වගේම ව්‍යෝගගත කොටසේ අපි දන්නා ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10න් එක ගැටලුවක් විදියට මේ දෛශික කොටසෙන් ඔබගේ ප්‍රශ්න පත්‍රයේට අඩංගු වෙනවා. ඒතකොට දෛශික කොටසේ රචනා ප්‍රශ්නය ගොඩාක් දුරට ලැබෙන්නේ ඒකදඩ බල පද්ධති ගැටලුවත් සමග. එතකොට භාග කොටස් දෙකක් විතර ලැබෙනවා. එක කොටසක් දෛශික කොටසෙන් අනිත් කොටස ඒකතර බලපද්ධති කොටසෙන් තමයි ගොඩක් දුර ලැබෙන්නේ. එතකොට මේ දෛශික පාඩම දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා අඳුනගන්න කලින් මම පොඩි උදාහරණයක් උගන්න කියන්නම්. මෙන්න මේ ආකාරයට AB දුර AB ලක්ෂ දෙකක් අතර දුර මීටර දෙකක් කියලා ගත්තොත් එහෙම BC ලක්ෂ දෙක අතර දුර මීටර දෙකක් කියලා ගත්තොත් අපි දන්නවා මේ AC අතර දුර මීටර 4ක් වෙන්නේ නැහැ. මේ AB BC යනු AC හි විස්ථාපනයක් කියලා ගන්න පේනවා. එතකොට මේ AB වල විශාලත්වයක් තියෙනවා. ඒ වගේ BC වලත් විශාලත්වයක් තියෙනවා. අවකාශයේ යම්කිසි දිශාවකුත් ගන්නවා. හැබැයි අපිට මෙන්න මේ ආකාරයෙන් මේ කියන්න පුළුවන් AB වල විස්ථාපනයත් BC වල විස්ථාපනයත් තුල්‍ය වෙනවා AC වල විස්ථාපනයට. ඒතර ඒක මට මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරන්න පුළුවන්. AB විස්ථාපනය ධන BC විස්ථාපනය තුල්‍යයි AC කියන විස්ථාපනයට. එතකොට මේ විස්ථාපනය වගේම මේ වෙනත් රාශිත් තියෙනවා මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඒකට ඔන්න වගේ රාශි අපි කියනවා දෛශික ලෙස හඳුන්වනවා. ඒතර ඔබ දන්නවා සාමාන්‍ය දෛශිකයක් කියන්නේ විශාලත්වයක් තියෙන රාශියක්. ඒ වගේම අවකාශයේ යම්කිසි නිශ්චිත දිශාවක් තියෙන්න ඕන. නොආකාරී රාශියක් තමයි දෛශික රාශියක් කියන්නේ. ඒතර අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙනවා අද දින දෛශික පාඩමේ අන්තර්ගත මූලික න්‍යාය කොටස් ටික නැත්නම් තීරි කොටස් ටික ආවරණය කරලා ඉන්පසු අපි තව පාඩම් කොටසකින් බලාපොරොත්තු වෙන එම න්‍යාය කොටස් යොදාගෙන කොහොමද ප්‍රශ්න පත්‍ර විභාග ගැටළු විසඳන්නේ කියලා. අපි බලමු අද මේ න්‍යාය කොටස් ටික දෛශික පාඩමේ. එතකොට පළවෙනියෙන් අපි දැනගන්න ඕන කොහොමද දෛශිකය නිරූපණය කරන්න කියලා. අපිට දෛශිකය නිරූපණය කරන්න පුළුවන් මෙයාගේ රේඛා khණ්ඩයකින් මම ගත්තොත් එහෙම මෙන්න මේ රේඛා khණ්ඩයකින් සෙන්ටිමීටර් 5ක් දිග රේඛා khණ්ඩයකින් මම නිරූපණය කරනවා මේ අතට AB කියන දෛශිකය. ඔයාකාරයට අපි දෛශිකයක් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දෛශිකයක් කොහොමද දක්වන්නේ කියලා. දෛශිකයක් දැක්වීම. ඒක දෛශිකයක් දක්වන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මෙන්න මේ අතර තියෙනවා දෛශිකයක්. ඕක අපිට සිම්පල් A අකුරින් යටින් පොඩි ඉඩක් ඇතර දක්වන්න පුළුවන්. ඒ වගේම මේක මම AB කියලා ගත්තොත් එහෙම මේක දක්වන්න පුළුවන් AB කියලා උඩින් ඊතන හිසක් දැක්වන අන්න ආකාරයට දක්වන්න පුළුවන් AB කියන දෛශිකය. ඒ වගේම සමහර අභ්‍යාස පොත්වල දෛශික දක්වලා තිනවා මෙන්න මේව බ්ලොක් ලෙටර්ස් වලින්. මේ විදිහට අපි දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් දක්වන්නේ මෙන්න මේ ආකාර දෙකෙන් තමයි. ඒක අපි දැන් ඉගෙන ගත්ත දෛශිකයක් දැක්වීම. දැන් අපි බලමු
කොහොමද මේ දෛශිකයක මාපාංකය දක්වන්නේ? අපි හිතමු මෙන්න මේ අතට තියෙනවා මේ B කියන දෛශිකයක්. ඒ දෛශිකයේ දිග සෙන්ටිමීටර් 5ක් කියලා මම සඳහන් කරොත් එහෙම ඒ B දෛශිකයේ මාපාංකය කියන එක අපිට දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ සිරස්සිල් දෙකකින්. එතන මේකේ B දෛශිකයේ මාපාංකය ගත්තොත් මේකේ මාපාංකය කියන්නේ විශාලත්වය. එතන විශාලත්වය වෙනවා සෙන්ටිමීටර් 5ක්. මොන ආකාරයකට දෛශිකයක මාපාංකය අපිට දක්වන්න පුළුවන්. ඊළඟ අපි බැලුවොත් එහෙම කොහොමද සමාන දෛශික අඳුරගන්නේ? සමාන දෛශික දෙකක් සමාන වීමට මොනවද තියෙන්න ඕන අවශ්‍යතා තුනක් සපුරන්න ඕන. අපි වැදගත් කොටස මේ කොටස අපි බලමු. දෛශික දෙකක් සමාන වීමට අවශ්‍යතා. සමාන වීමට අවශ්‍යතා. පළවෙනි අවශ්‍යතාවය තමයි දෛශික දෙකේ මාපාංක සමාන වෙන්න ඕන. මම දෛශික දෙකක් මෙහෙමෙන්දොත් ඒ B කියන දෛශිකයකොත් ඒ වගේම CD කියලා දෛශිකයකොත් එහෙම සටහන් කරොත් මේ දෛශික දෙක සමාන වීමට අවශ්‍ය පළවෙනි අවශ්‍යතාවය තමයි AB දෛශිකයේ මාපාංකය උදාහරණයක් සඳහන් කරනවා සමාන වෙන්න ඕන CD දෛශිකයේ මාපාංකයට. ඒ වගේම ඒක විතරක් මදි. ඊළඟ අවශ්‍යතාවය තමයි AB දෛශිකයයි CD දෛශිකයයි සමාන්තර වෙන්න ඕන. ඒ විතරක් මදි. ඊළඟ අවශ්‍යතාවයක් තෝන AB දෛශිකය සහ CD දෛශිකවල අභිදිශා එකම වෙන්න ඕන. නියමිත තියෙන දිශා එකම වෙන්න ඕන. රෝගන්න පේනවා මේ මම අදපු දෛශික දෙක සමාන්තරයි, මාපාංක සමානයි, දිග සමානයි. ඒ වගේ අභිදිශා එකමයි. එහෙනම් මේ දෛශික දෙක අපිට පුළුවන් සමානයි කියලා ලියන්න. AB දෛශික සමානයි CD දෛශික ලෙස සඳහන් කරන්න පුළුවන්. ඒක අපිට වැදගත් වෙනවා විභාග ගැටලුවලදී. සමහර ගැටලුවලදී අපිට පුළුවන් මේ ආකාරයෙන්ම උදාහරණයක් ගත්තොත් සමාන්තර රාශියක් ගත්තොත් මේක ABCD කියලා ගත්තොත් ඒක සමාන්තර පාද. ඒ වගේම මේ පාදෙට මේ පාද සමාන්තරයි. එතකොට අතරම ගත්තොත් AB දෛශිකය සමාන වෙනවා BC දෛශිකයට. අර අවශ්‍යතා තුනම පිළිපදිනවා. මාපාංක සමානයි, අභිදිශා එකමයි, සමාන්තරයි. මේ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් AB දෛශිකය වෙනුවට AB දෛශිකය අයින් කරලා ඒ වෙනුවට DC දෛශිකයෙන් සඳහන් කරන්න. මේ වගේ අවශ්‍යතාවල් විභාග ගැටලුවේදී විසඳීමට අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපි ඊළඟ බලමු මොකද මේ ඍණ දෛශිකයක් කියන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් මම මේ අතර තියෙනවා A කියලා දෛශිකයක්. ඒ වගේම මේ අතර තියෙනවා ඊට සමාන්තරව B කියලා දෛශිකයක්. එතකොට මේක අපි සඳහන් කරන්න පුළුවන් A දෛශිකය B දෛශිකය සමානයි. නමුත් විශාල ගත්තොත් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මෙන්න මේ ඍණ B ආකාරයට සඳහන් කරන්න පුළුවන්. මොන ආකාරයේ දෛශික තමයි ඍණ දෛශික ලෙස හඳුන්වන්නේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඊළඟ බලමු දෛශිකයක් අදිශයකින් ගුණ කිරීම. මම ගන්නවා අදිශය ලැම්ඩා කියලා. ඒතර මම හඳුන්වනවා ලැම්ඩා කියන්නේ තාත්වික ධන සංඛ්‍යාවක් විදිහට. ඒතර මෙන්න මේ ආකාරයට A දෛශිකයක් තියෙනවා. ඕක මම අදිශයකින් ගුණ කරනවා ලැම්ඩා කියන අදිශයෙන්. ඒතර ඔන්න ආකාරයට තමයි වෙන්නේ ලැම්ඩා A කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේක අපිට පුළුවන් ඍණ ලැම්ඩා වලින් ගුණ කරොත් එතකොට වෙන්නේ මෙන්න මේ ආකාරයේ ඍණ ලැම්ඩා දිශා මාරු වුණොත් ඍණ ලැම්ඩා A කියලා සඳහන් කරන්න පුළුවන්.
එතකොට මම කලින් සඳහන් කළා ලැම්ඩා කියන්නේ තාත්වික ධන සංඛ්‍යාව. එතකොට ඊළඟ අපිට වැදගත් කොටසක් තියෙනවා. ඒ කොටස තමයි දෛශික වල තියෙනවා නියමයක් දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නීතිය නැත්නම් නියමය. අපි බලමු මොකද මේ දෛශික ආකලන නියමය කියලා. එතකොට දෛශික ආකලනය අපිට යොදා ගන්න තැන තියෙනකොට මම මෙන්න මෙහෙම සඳහන් කරොත් A B කියන දිශාවට දෛශිකයක් තියෙනවා. ඒ වගේම BC දිශාවට දෛශිකයක් තියෙනවා නම් මේ AB දෛශිකයයි BC දෛශිකය ආකලනය වෙලා එක මෙහෙම සඳහන් කරන්න පුළුවන්. අපිට සඳහන් කරන්න පුළුවන් AB දෛශිකය ධන BC දෛශිකය ආකලනය වෙලා හැදෙනවා අපිට මේ ආකාරයට AC කියන දෛශිකය. ඔතන සඳහන් කරොත් එහෙම වෙන මේ විදිහට සමාන වෙනවා AC දෛශිකයට. උන්නෝක තමයි අපි සඳහන් කරන්නේ දෛශික ආකලනය පිළිබඳ නීතිය. මේ ධන B දෛශිකයේ සමාන AB දෛශිකයේ ධන BC දෛශිකයේ සමාන AC දෛශිකය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ බලමු මේ දෛශික ආකලනයේ ගුණ මොනවද කියලා. ගුණ කිහිපයක් තියෙනවා. ඒතකොට පළවෙනි ගුණය තමයි මේ දෛශික ආකලනය වෙනකොට පළවෙනි ගුණය තමයි න්‍යාදේශ ගුණය. න්‍යාදේශ ගුණය. න්‍යාදේශ ගුණය කියන්නේ මෙන්න මේ ආකාරයේ අපි ගත්තොත් A ධන B දෛශික දෙක එකතු කරත් ඒක සමාන වෙනවා B ධන A කියලා ගත්තා. ඊළඟ ගුණය තමයි සංඝටන න්‍යාය. ඒ කියන්නේ A ධන B ධන C කියලා දෛශික තුනක් තියෙනවා. ওই දෛශික තුනේ A ධන B එකතු කළා C එකතු කරලා ගැටලුවක් නැහැ. නැත්නම් B ධන C එකතු කරලා ඒක ඒට එකතු කරලා ගැටලුවක් නැහැ. නොආකාරය අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා විඝටන න්‍යාය. ඊළඟ ගුණය විඝටන න්‍යාය කියන්නේ අපි දන්නවා මොකක්ද ගුණ කිරීමක් තමයි සඳහන් වෙන්නේ. ඒතකොට ලැම්ඩා කියන අදිශයකින් මේක විඝටනය කරන්න පුළුවන්. ඒතකොට ලැම්ඩා A ධන ලැම්ඩා B විදිහට අපිට මේක සඳහන් කරන්න පුළුවන්. ඔක තමයි විඝටන න්‍යාය ලෙස හඳුන්වන්නේ. දැන් අපි බලමු මේ දෛශික තුනක් හෝ ඊට වැඩි ගණනක් මොකද වෙන්නේ කියලා මේ ආකලන නියමයේ යොදාගෙන කොහොමද නිරූපණය කරන්න කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම මම මෙන්න මෙහෙම දෛශික තුනක් සටහන් කරනවා. මේ පැත්තට A කියලා දෛශිකයක් තියෙනවා. මේ පැත්තට B කියලා දෛශිකයක් තියෙනවා. ඒ වගේම මේ අතට C කියලා දෛශිකයක් තියෙනවා. ඒත් අපිට හොයන්න කියලා තියෙනවා. මෙතන O කියලා සඳහන් කරනවා. O A එතන B ඒ වගේම මෙතන C. අපිට හොයන්න කියලා තියෙනවා මෙන්න මේ OB දෛශිකය මොකක්ද කියලා. OB ඒ වගේම හොයන්න කියලා තියෙනවා මෙන්න මේ OC දෛශිකය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙන්න මේ දෛශිකය කියන්නේ මොකක්ද කියලා. ඒතර අපි දන්නවා OB දෛශිකය කියන එක. දෛශික ආකලනයේම යෙදුවොත් එහෙම OB දෛශිකය කියන එක ලියත හැකි අපිට OA ධන AB ධන AB කියලා. දෛශික ආකලනයේ OB දෛශිකය ලැබෙනවා. OA දෛශිකය ධන AB දෛශික දෙක එකතු කරාම OB දෛශිකය ලැබෙනවා. ඒ කියන්නේ OA දෛශිකය කියන්නේ අපි දන්නවා සිම්පල්ලි නිසා බින්දලා තිනවා. එතකොට ඒක මට දක්වන්න පුළුවන් මේ ආකාරයට.
සමාන A ධන B. OB දෛශිකය. ඒ වගේම අපිට OC දෛශිකය ලියන්න කිව්වොත් OC දෛශිකය ලියන්න පුළුවන්. OC දෛශික ආකලනයේ OB ධන BC විදියට තමයි OC දෛශිකය ලැබෙන්නේ. එතන එන OC දෛශිකය පිළිබඳව අපි හොයාගත්ත කලින් OB දෛශිකය කියන්නේ A ධන B. එතන BC දෛශිකය කියන්නේ C. don උත්තරේ නෝ OC දෛශිකය. ඔන්න ආකාරයේ දෛශික ආකලනීය යොදාගෙන නොදන්නා දෛශික අපිට හොයාගන්න පුළුවන්. ඊළඟ අපි සාකච්ඡා කරමු දෛශික දෙකක් සමාන්තර වීමට අවශ්‍යතාවය. මේක වැදගත් නීතියක්. දෛශික දෙකක් සමාන්තර වෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා. මෙන්න මේ ආකාරයට වෙතමු AB දෛශිකයක් තියෙනවා මේ අතට. ඒක මම සඳහන් කරනවා මෙන්න මේවා A කියලා. ඒ වගේම තියෙනවා CD කියලා දෛශිකයක්. මම ආකාරය CD කියලා දෛශිකයක් තියෙනවා. ඒක මම සඳහන් කරනවා සිම්පල් B කියලා. ඔය දෛශික දෙක සමාන්තර වෙනවා නම් මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන්. B දෛශික සමාන K කියන්නේ නිශ්චෝන්‍ය තාත්වික සංඛ්‍යාවක්. නැත්නම් නිශ්චෝන්‍ය අදිශයක් කියලා කියන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් B දෛශික සමාන K A ලෙස සඳහන් කරන්න. ඔන්න ඔය අවශ්‍යතාවයේ තියෙනවා නම් දෛශික දෙක සමාන්තර වෙනවා. ඒතර උදාහරණයක් ගත්තොත් මේ K කියන එක සමහරක් වෙලාවට බිඳුවට වඩා අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඍණාගයක් වෙන්නත් පුළුවන්. නැත්නම් K කියන එක බිඳුවට වඩා විශාල වෙන්නත් පුළුවන්. කියන්නේ ධනාගයක් වෙන්නත් පුළුවන්. ඒක උදාහරණයක් ගත්තොත් මෙන්න මේ විදිහට K කුඩායි බිඳුව පිට ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් K සමානයි ඍණ 1 විතර. එන මෙන්න මෙහිමයි දෛශික දෙකේ මේ පැත්තට A තියෙනවා. ඒතර අපි දන්නවා A දෛශිකය සමානයි අපි KB කියලා ගත්තේ. ඒතකොට ඍණ B දෛශිකය. ඒතර මේක සමානම වෙනවා. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. B දෛශිකය මෙහිමයි සඳහන් කරන්නේ. එතකොට ඒ වගේම එතකොට අපිට ගන්න පුළුවන් මේක ඕනනම් අපිට ගන්න පුළුවන් K සමාන ඍණ 1 විතර මේක A කියලාම ගන්න පුළුවන්. මේක සමාන හින්දා හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඊළඟට සමානයි භාග විතර ධනාගයක් විතර මේවා සලකන්න පුළුවන් අපිට. K විශාලයි බිඳුව විතර මම ගන්නවා K සමානයි භාගයක් කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට AB දෛශිකයක් තියෙනවා. ওই දෛශිකය මේ අතට A කියලා සඳහන් වෙනවා. ප්‍රභාගයයි A වෙන්නේ අපිට දෛශිකය. එතන මේක සමාන්තරයි. මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. මේකේ භාගයක් විදිහට තමයි තියෙන්නේ. භාගයයි A කියලා සඳහන් කරන්න පුළුවන්. ඔන්න සමාන්තර දෛශික මෙන්න මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් සමාන්තර වීමට අවශ්‍යතාවය තමයි අපි ගත්තේ A දෛශිකය සමානයි නැත්නම් B දෛශිකය සමානයි KA කියලා. ඊළඟ අපි සාකච්ඡා කරමු. අපි පොඩි ගැටලුවකට යමු. එතකොට අපිට මෙන්න මේ දෛශික ආකාර නියමය නැත්නම් මේ තීරි කොටස් ටික සම්බන්ධ කරලා අපි හොයමු. මෙන්න මේ ආකාරයේ ගැටලුවක් තියෙනවා. ABCD කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයේ ලක්ෂ කීපයක් A B BC ලක්ෂය මෙහෙම තියෙනවා. CT ලක්ෂය මෙහෙම තියෙනවා. ඒ වගේම තියෙනවා DE ලක්ෂය. DE ගොඩ මේ AB දෛශිකය A කියලා සඳහන් වෙනවා. BC දෛශිකය සිම්පල් B ලෙස සඳහන් වෙනවා. CD දෛශිකය සිම්පල් C කියලා සඳහන් වෙනවා. ඒ වගේම DE දෛශිකය සඳහන් වෙනවා සිම්පල් D කියලා. අපෙන් අහන්නේ හොයන්න කියලා AE දෛශිකය.
ඔන්න ඔය ආකාරයේ ගැටලුවකදී අපි කරන්න ඕන දෛශික ආකරණීය යොදා ගැනීම. අද අපිට එකපාරේ හොයන්න බෑ. අපි මුලින්ම මෙන්න මේ AB දන BC දෛශික දෙකේ දෛශික ආකරණීය විදුවත අපිට පේනවා A දෛශිකය දන B දෛශිකය කියලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් AD දෛශිකය හොයාගන්න. AC දන CD දෛශික දෙකේ ආකරණීයයෙන් එතන අපිට කියනවා A දන B දන C කියලා එනවා මේ දෛශිකයි මේ දෛශිකය එකතුව. ඒතර AE දෛශිකය අවසානයේ අපිට හොයා ගන්න ඕන. ඒක අපිට සඳහන් කරන්න පුළුවන් AD දෛශිකය දන B. AD දෛශිකය හොයාගත්ත අපි A දන B දන C කියලා දන අවසාන වශයෙන් මෙතන එනවා D කියලා. නොආකාරයට එනවා AE දෛශිකය අපි සඳහන් කරන්න පුළුවන්. ඔන්න ආකාරයේ අපි ඊළඟ බලමු පුතේ මේ න්‍යායදේශ නියමය පිළිපදින බවට පෙන්වන සමාන්තර රාශියක් මගින් අපි කියුවා න්‍යායදේශ නියමය ආකාරණීය පිළිපදිනවා ගුණ සාකච්ඡා කර එතනද කිව්වා මේ න්‍යාය පිළිපදිනවා කියලා. අපි බලමු කොහොමද සමාන්තර රාශියක් මගින් මේ න්‍යායදේශ නියමය පිළිපදින බව පෙන්වන්නේ. මෙන්න මම සමාන්තර රාශියක් අදගත්තා. එතකොට මේ සමාන්තර රාශිය මම සඳහන් කරන මේක A, මේ ලක්ෂ්‍ය B, මේක C, මේක D ලක්ෂ්‍ය විදිහට ගත්තොත් මම මේක සඳහන් කරනවා මේ දෛශිකය සඳහන් කරනවා A දෛශිකය, මේ දෛශිකය සඳහන් කරනවා B දෛශිකය කියලා. එතකොට මට AC කියන දෛශිකය ලියන්න පුළුවන් දෛශික ආකරණීයයෙන් B දන A කියලා. දැන් මම අර කලින් න්‍යාය කොටස නැත්නම් තීරි කොටසක් කිව්වා දෛශික දෙකක් සමාන වෙනවා. සමාන වෙන අවශ්‍යතාවය තමයි සමාන්තර වෙන්න අභිදිශා එකම වෙන්න ඕන. විශාලත්වයේ සමාන එනම් මේ AB දෛශික පිළිවෙත A දෛශිකය කියලා. ඒ වගේම AD දෛශිකය සමානයි BC දෛශිකය. දිශා අභිදිශා එකමයි විශාලත්වයේ සමාන නැත්නම් මාපාංග සමානයි. ඒ වගේම සමාන්තරයි. එහෙනම් BC දෛශිකය ඊට හැකි AD සමාන වෙන B කියලා. right මම ABC ත්‍රිකෝණයට දෛශික ආකාරය දැම්මොත් AC දෛශිකය ගත හැකි AB දන BC එතකොට A දන B කියලා ලියන්න පුළුවන්. එතකොට දැන් පේනවා දෙකම AC දෛශික. එතකොට මෙතන උඩින් ලියුවොත් එහෙම AC දෛශිකය කියන එක මෙන්න මේ ආකාරයට අපි ලැබුණා A දන B විදිහට. එතකොට මෙතනත් AC මෙතනත් AC එහෙනම් A දන B සමාන වෙන්න ඕන B දන A ට. එහෙනම් දැන් පැහැදිලි මේක පෙන්නන්නේ න්‍යායදේශ න්‍යාය පිළිපදිනවා A දන B දෛශිකය තමයි B දන A කියලා ලිව්වත් ලැබෙන්නේ. බිඳුවේ පුතේ අදට මම මෙතනින් පාඩම අවසන් කරනවා. ලබන සතියේ තවත් පාඩමකින් මේ දෛශික තීරය යොදාගෙන තවත් තීරි කොටස් තියෙනවා ඒවත් යොදාගෙන බලමු විභාග ගැටලුව සාකච්ඡා කරන්න.